අද අපි ගෙනාවේ කොණ්ඩේට කිසිම හානියක් නොවි කොණ්ඩේ පාට කරගන්න ක්‍රමයක් ඔයාලට කියලා දෙන්නයි. මේක ලෙහෙසියෙන්ම ගෙදර හදාගන්න පුළුවන් ඕනම කෙනෙකුට. සැලුන් ගානේ දුවන්න ඕනේ නෑ. කොහොමත් මේ කාලේ සැලුන් ගානේ යන්න බෑ. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. හරිම ලේසියෙන් ඕනෑම කෙනෙකුට ගෙදර හදාගන්න පුළුවන්. වැඩි වියදමක් යන්නෙත් නැහැ. කාලය වැය වෙන්නෙත් නැහැ. ඒ වගේම ඔයාලගේ කොණ්ඩේට කිසිම හානියක් වෙන්නෙත් නැහැ. ඒක මම පොරොන්දු වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ. මේකට අවශ්‍ය මොනවද කියලා. ඔයාලට මේකට අවශ්‍ය වෙනවා හෙන්න පවුඩර්, නැචරල් හෙන්න පවුඩර් ගන්න. ඊළඟට අපිට අවශ්‍ය නම් තේ කොළ. කොණ්ඩේ උරහිසේ ප්‍රමාණයට තියෙනවා නම් බීට් අලයක් ගන්න. ඔයාලගේ කොණ්ඩේ අනුව ඒක තෝරගන්න. වෙනම පැත්තකින් තියාගෙන ඊළඟට අපිට ගන්න ඕනේ තේ කොළ කහට එක. තේ බොන කප් භාගයකට විතර වතුර අරගෙන ඒකට තේ කොළ තේ හැඳි 5ක් පමණ එකතු කරලා අපි හොඳින් නටවගෙන අපි තේ කහ ටිකත් ලෑස්ති කරගමු. තේ කහ ටික හදාගෙන නිවෙන්න අරිමු. මේ නැචරල් ඩයි එක හදාගන්න යකඩ තාච්චියක් අනිවාර්යයෙන්ම ගන්න බලන්න. යකඩ තාච්චියක් නැත්නම් ඔයාලා වීදුරු වාදනයක් ගන්න. යකඩ තාච්චියක් නැත්නම් වීදුරු වාදනයක් ගන්න කිව්වේ හොස්ටෙල් වල ඉන්න අයට යකඩ තාච්චි හොයාගන්න අමාරු නිසා. මේක වයස සීමාවක් නැහැ, ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. කිසිම මේකේ අහිතකර බලපෑමක් නැහැ කොණ්ඩෙට. මොකද මේක ස්වභාවික වලට පේනවා. දැන් මේකට එකතු කරගන්න දේවල් නේද? ඒ නිසා මේ කිසි ප්‍රශ්නයක් නැතුව ඕන කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේක හදාගමු. කොහොමද කියලා බලමු. අපි මේ ස්වභාවික කලර් එක හදාගන්නේ. හෙන්න තේ හැඳි 5ක් විතර එකතු කරගන්න. ඊළඟට අපි ඒකට තේ කහට තේ හැඳි 3ක් පමණ පළමුවෙන් එකතු කරගමු. එකපාර ගොඩක් එකතු කරන්න යන්න එපා. දැන් අපි මේකට රතු වල තේ හැඳි 3ක් එකතු කරගමු. මේ සියලුම දේවල් පොඩ එකතු කරගන්න ඕනේ. මොකද එකපාර එකතු කරගත්තොත් එහෙම මේක දියාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් රතු වලත් තේ හැඳි 3ක් එකතු කරගත්තා. හිමින් ඔයාලා මේ ආකාරයෙන් එකතු කරගෙන මේක මිශ්‍ර කරගන්න යෝගට් ටිකේ පදමට එනතුරු. මොකද මේක ගොඩක් රණි වුණොත් එහෙම ගන්න බෑ, හැලෙනවා, වැක්කිරෙනවා. ඒ වගේම ගොඩක් තික් වුණොත් එහෙම ඒ ගෑවට වැඩක් ඉන්නේ නැහැ, කොණ්ඩේට අල්ලගන්නේ නැහැ. ඒ නිසා යෝගට් ටික හා සමාන ක්‍රීම් එකක් එනතුරු අපි මේක හොඳින් මිශ්‍ර කරගමු. මේක කිසිම වයස සීමාවක් නැහැ, ඕනෙම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. පොඩි ළමයි වුණත් කොණ්ඩේට ආලිපි කරගන්න පුළුවන්. මේ කලර් එකේ කිසිම කිමිකල් එකක් අඩංගු වෙලා නැහැ කියලා ඔයාලා දන්නවා. ඉතින් මේ වගේ දෙයක් හදාගෙන ගාලා ඔයාලගේ හිස කෙස්වල තියෙන නිරෝගීතාවයත් රැකගෙන කොණ්ඩේටත් කිසිම හානියක් නොකර ඔයාලා කොණ්ඩේ පවා ගන්නත් උදව් වෙන මේ වගේ දේවල් වලින් අපි ලස්සන තවත් ආරක්ෂා කරගන්න, ලස්සන තවත් උපනංග ගන්න බලමු. අද ගොඩාක් තරුණයෝ කැමති කොණ්ඩේ පාට කරගන්න. නමුත් එයාලා හරි බයයි. මොකද වෙළඳපොලේ බ්ලීචිං වර්ග අඩංගු වෙලා තියෙනවා. වෙළඳපොලේ තියෙන කලර් ಜಾති ගෙනල්ලා ගහලා කොණ්ඩේ දිරන්න, කොණ්ඩේ යන්න, කොණ්ඩේ හීන වෙන්න ගන්නවා. ඉතින් ඒ වගේ තරුණ අයට කොණ්ඩේ පාට කරගන්න කැමති ලොකු කුඩා ඕනෑම කෙනෙකුට මේ වගේ ස්වභාවික කලර් එකක් හදාගෙන ගාලා වල කොණ්ඩේ පාට කරගන්න පුළුවන්. වලට අවශ්‍ය පාට හදාගන්න පුළුවන්. අපි මේක විනාඩි 10ක් 15ක් විතර හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට අපි මේ මිශ්‍රණය හදාගෙන ඉවරලා හොඳට පුළුවන් තරම් විනාඩි 20ක් විතර මිශ්‍ර කරගන්න. දැන් අපේ නැචරල් හෙයර් කලර් එක සූදානම්. අපි මේක මේ ආකාරයෙන් ඉටි කොලයකට දාලා වහගමු. වහගෙන මේක හොඳට කට බැඳලා හුලං වදින්න නැති වෙන්න වහලා පැය 5ක් පමණ තියලා තියමු. මොකද අපිට අවශ්‍ය කලර් එක එන්න ටිකක් වෙලා ගන්නවා. ඒ නිසා තමයි අඩුම තරමේ පැය 5ක් විතර වහලා තියන්න කිව්වේ. ඉතින් දැන් අපි මේක පැය 5ක් තියලා දැන් අපි ඉටි කවර් එක ඕපන් කරලා බලමු කොහොමද මොනවද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට අවශ්‍ය කලර් එක දැන් හැදිලා ඉවරයි. ඔයාලට මේක ගා ගන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න මේක විනාඩියක්වත් නැතුව. තප්පර 30ක් වගේ පොඩි කාලයකදී බලන්න මේකේ කලර් එක කොහොමද රිලීස් කළේ කියලා මේ අපේ. ඉතින් ඔයාලා මේ හිතන්න මේකේ ඔයාලා කොණ්ඩෙට ගාලා පැය දෙකක් විතර තිබ්බොත් කොහොම ඔයාලගේ කොණ්ඩෙට මේ කලර් එක රිලීස් කරයිද කියලා. ඉතින් ඔයාලත් මේක හදලා අනිවාර්යයෙන්ම ගන්න. මේක හොඳ ප්‍රතිඵල ලබා ගන්න පැය දෙකක්වත් අඩුම තරමේ තියලා තියන්න. කොණ්ඩේ වොෂ් කරද්දී මේ ෂැම්පු පාවිච්චි කරන්න එපා. ඒ වගේම ඊළඟ දවසට ඔයාලා ෂැම්පු පාවිච්චි කරන්න එපා. පුළුවන් නම් ඔයාලා මයොනයිස් වගේ ටිකක් ඔලුවේ ගන්න, ඔලුවේ ගාලා හොදලා අරින්න. මොකද
මයොනයිස් වලට කොණ්ඩේ ෂයින් කරනවා. ඔයාලට සාමාන්‍ය දවසකට උනත් මයොනයිස් ගාලා කොණ්ඩේ හොද ගන්න පුළුවන්. කොණ්ඩේට ෂයින් එකක් කරගන්න ඕන නම් හදිසියේ මම මයොනයිස් ගෙදර හදා ගන්න හැටි කියන්නම් කොණ්ඩේට ගා ගන්න. අද මේ වීඩියෝ එක දිග වැඩි ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට කියන්නම්. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ ලස්සන ෂයිනි බ්‍රවුනිෂ් හෙයර් කලර් එකක් ගන්න අවශ්‍ය නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ නැචරල් හෙයර් කලර් පැක් එක හදලා ගෙදර ගන්න. වැඩි වියදමක් යන්නේ නැති නිසා අනිවාර්යයෙන්ම ගාලා හොඳ ප්‍රතිඵල ලබා ගන්න. ඔයාලට තවත් මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝස් අවශ්‍ය නම් ඔයාලා අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න.